welcome back to my YouTube channel. අද මාත් එක්ක ලයිබ්‍රරි එකට පාඩම් කරන්න කිව්වට ඉතින් රෙකෝඩින් බලන්න තමයි යන්නේ. මම වගේ කම්මැලි වෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. වෙනදා නම් එක්ක යන්නේ ට්‍රිප් නේ. අද යම් පාඩම් කරන්න. මං ඉතින් කෝකටත් ලෑස්ති කරන හැමදේම දාගෙන යනවා. ඔයාලටත් මොන හරි ඕන වුණොත් දැන් මට කියන්න. මගේ බෑග් එකේ නැත්නම් නයි පොළොංගු විතරයි. ඒ වුණොත් ඉන්නවද මන්ද? ඔයාලට කතාවක් කියන්න තියෙනවානේ. මං අලුත් වැඩක් පටන් ගත්තා. බලන්නකෝ ඉස්සරහට මොකක්ද කියලා. ඔන්න අලුත් වැඩ පටන් ගන්න යන්නේ. Welcome to Hesara's Daily Dose. ඉතින් ඔයාලා බලනවා ඇතිනේ මේ daily dose එක කියන්නේ මොකක්ද කියලා. මං හිතුවා අද ඉඳන් ඔයාලා මේ vlog එක බලන අතරේ ඔයාලට චූටි කතා කියන්න. ඔන්න එහෙනම් අද චූටි කතාවක් කියන්න පටන් ගන්නම්. ඔයාලටත් සමහර දවස් තියනවා නේද කිසිම mood එකක් නැති, ෆෝන් එකට එක දිගට notification එනවා, යාළුවෝ තරහ වෙලා, ගෙදර ප්‍රශ්න, නැත්තම් හිතේ ලොකු තනිකමක්, මම මේ කරන දේ හරියයිද කියලා හිතට තියෙන බය, මේ වගේ හිතට වද දෙන දේවල් ගොඩක් එක්ක අපිට පොසිටිව් වෙලා ඉන්න ටිකක් අමාරුයි. ඒක තමයි අත් ජීවිතේ කියන්නේ. හැබැයි එක දෙයක් කල්පනා කරලා බලන්න, අද මට කම්මැලි කියලා පොට් ටික වහලා දාලා නිදාගත්තොත් හෙට උදේට කොහොම දැනෙයිද? ලොකු පසුතැවීමක් දැනෙන්නේ නේද? හැබැයි අමාරුවෙන් හරි හිත හදාගෙන මූණ ටිකක් හොදන් ඇවිල්ලා එක පැයක් හරි මහන්සි වෙනොත් හෙට උදේට අපිට අපි ගැන ලොකු ආඩම්බරයක් දැනෙන්නේ නේද? ජීවිතේ කියන්නේ හැමදාම එක වගේ තියෙන දෙයක් නෙමෙයි. ප්‍රශ්න, බාධා, බිඳ වැටීම් මාසේ උනත් තමන්ගේ හීන වෙනුවෙන් ඉස්සරහට යන එක තමයි වැදගත්. අද ආවිදින මහන්සිය හෙට වඩ නිදහසේ hina වෙන්න පාර හදලා දෙවි. ඒ නිසා වැටෙන්න එපා. අපි දිගටම ඉස්සරහට යමු. ඉතින් මං හිතුවා ඉස්සරහට vlogs ගෙද්දී ඔයාලට මේ වගේ චූටි කතා කියලා ඔයාලව මොටිවේට් කරන්න. වැඩේ හොඳයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. I think I'll take my whiskey neat, my coffee black and my bed at 3. You're too sweet for me. You're too sweet for me. I'll take my whiskey neat, my coffee black and my bed at 3. You're too sweet for me. You're too sweet for me. මං ගෙදර ගියාට පස්සේ මං ඕඩර් කරපු පැකේජ් එකක් ඇවිල්ලා තිබ්බා. ඔයාලා ගෙස් කරන්න බලන්න ඇතුළේ මොනවද තියෙන්නේ කියලා. මං හරි ආසයි මේ වගේ කියුට් දේවල් එකතු කරන්න. ඔයාලත් ආසයිද මේ වගේ කියුට් දේවල් වලට? ඒ දවස් ඇතුළත මම වෙඩින් එකටත් ගියා. ලස්සනයිද මම? මේ තියෙන මං ගෙදර ඉඳලා පාඩම් කරපු දවසක්. ගෙදර හිටියත් ඉතින් බලන්න එපා රෙකෝඩින් ටික. නැත්තම් ගොඩ ගැහුණාම මට තමයි පිස්සු හැදෙන්නේ. චේතනා මෝදුවන ලෝචනා ස්වප්න මත මානගරීරෝ මෝරනා යවනා ප්‍රේමයට කාරණා රාගමන රහසේම පාවී ගියා සේයාවුනා හේරුරතා සිත්නහසේ ආශාමවා දෙව්ලියේ
වන්දනා සඳතියේ ඉඟිවත් සනා දෙව්ලොවින් ඇය ඉල්ලලා කෛලාශගිරි වන්දනා ඉස්සරහට ඔයාලට මන් දිග vlogs අරන් එන්නම්. එතකම් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න අමතක කරන්න එපා. ඔයා මේක බලනවා නම් දැන් කොහොමද ඔයාගේ ජීවිතේ? මොකද ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්නවද කියලාත් කමෙන්ට් එකක් දාගෙන යන්න. මගේ මේ වීඩියෝස් වල මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් ඒවත් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපිට පුළුවන් ඉස්සරහට ඒවා හදාගෙන ලස්සන vlogs කරන්න. ඉතින් එහෙනම් අදට මං ගිහින් එන්න. මං අලුත් vlog එකක් අරන් එනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ. අමතක නොකර subscribe button එකත් click කරගෙනම යන්න.